අනිෂ්ට සෞඛ්‍ය සහායකයන් ලෙස නවපත්වීම් ලැබූ මුස්ලිම් කාන්තා නිලධාරියන්ට තමන්ගේ ඇඳුම මුල් කරගෙන සේවයට වාර්තා කිරීමේදී වාදා එන කරවොත් චෝදනාවක් ඊළඟ සමාජවාදී තුළ අපි දැක්කා. ඒ අයව සේවයට වාර්තා කරන්න එපා කියලා යම නැවත හරවලා තිබ්බා. අන්තිමේදී ඒ අයව නැවතත් බලධාරීන් සේවයට කැඳවලා ඒගොල්ලන්ට රැස්වීමක් කරලා තියෙනවා ෆෝන් ඔක්කොම ඔෆ් කරන්න කියලා. යුනිෆෝම් එක අඳින්න නැතුව තමන්ගේ ආගමික සංස්කෘතික ඇඳුම් අඳින්න ඕනේ කියලා ලිපියක් ඉල්ලලා තියෙනවා බලධාරීන් විසින්. විශේෂයෙන් නිවාඩුවේ සිටින ડોક્ટર සුකුණන් පවා එම රැස්වීමට දුරකථන ඔස්සේ සම්බන්ධ වෙලා තිනවා කියලා තමයි වාර්තා කරන්නේ. නමුත් එමෙතුමා ඒ සේවිකාවන් ආගමික හරි සංස්කෘතික ඇඳුමක් හරි අපිට අඳින්න ඕනේ කියලා ඉල්ලලා නැහැ. ඒගොල්ලෝ යුනිෆෝම් එකට උඩින් දිග කලිසමක් සහ අත්දිග අත වහගන්න තව ඇඳුම් කෑල්ලකුත් ඔළුව වහගන්න ස්කාර්ෆ් එකක් දාගන්න තමයි ඉඳලා තියෙන්නේ. දැන් මේ ඇඳුම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ චක්‍රලේඛ මගින් ඔබතුමන්ට අයිතිවාසිකම් ලබා දීලා තියෙනකොට කවුද මේ අයට මේ වගේ මේ බලපෑම් කරන්න අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ? ඇත්තටම නිශ්චිත ප්‍රශ්නේ මොනවද? තෝරල්පත්‍රේ නිලැඳුම් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ඔය ශේෂ්ත්‍රයේ විතර කලින් ප්‍රශ්න ඇවිල්ලා පුණ්‍ය මාත්‍ය. අදත් මම එනකොට ඔය ප්‍රශ්න ඇවිල්ලා පුණ්‍ය මාත්‍ය. සමහරවල් කියන්නේ අපි කාලයකට පස්සේ දේශපාලන පත්‍රී වලින් තොරව ඉතාම සාධාරණ ලෙස ලකුණු ලබා දෙන පරිපාටියක් ඔස්සේ 92000 ඇප්ලිකේෂන් සමගින් 1900ක් වරදෙන් තිබුණේ ක්ලාස්සේ සුමනිය 1960ක් පමණ මැදින් පත්‍රී කාර්යය තිබෙනවා. තව 90000ක් විතර එළියේ 90000ක් විතර එළියේ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන රෝහල් සේවා කරන්න පුළුවන් කටයුතු කරනවා. තමන්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් කරුණාකරලා මාත්‍ය ඉදිරිපත් කරන්න. ඒ අනුව අපි නිසි පරිදි විමර්ශනය කරන්න කොතනද වත්තක් සිදුලා තියෙන්නේ. The Pioneer News website is based in Sri Lanka.